ආයුබෝවන් අපි සූදානම් වෙලා ඉන්නේ කලින් කතා කරපු දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයේම තුන්වෙනි කොටස සාකච්ඡා කරන්න. තුන්වෙනි කොටස කියන්නේ අපි කිරි ප්‍රශ්න පිළිවෙලින් කතා කරගෙන ආවා. දැන් අපි ඉන්නේ ප්‍රශ්නාංක 14. ස්වභාවික සුළං බලය උපයෝගී කරගෙන යකඩ නිස්සාරණය කළ බවට තොරතුරු හම්බුන ස්ථානයක් වන්නේ කුමක්ද? ඔබ දන්නවා ප්‍රධාන ස්ථාන කිහිපයක් තියෙනවා. නමුත් ඒ අතරින් වඩාත් නිවැරදි බවට පත් වෙන්නේ බලංගොඩ සමල්ලවැව ප්‍රදේශයේ තමයි කඳුමුදුන් උපයෝගී කරගෙන මෝසම් සුළං බලයෙන් යකඩ නිස්සාරණය කරන්නට යෙදුනේ. ප්‍රශ්නාංක 15 සෙල්ලිපිවල කුඩීන් ලෙස හඳුන්වා ඇත්තේ කවුද? ඔබ දන්නවා සෙල්ලිපිවල කුඩීන් මෙන් හඳුන්ලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව කුඩීන් කියන වචනයෙන් හඳුන්ලා තියෙනවා. ඒ වගේම මදුපාචිකා යනුවෙන් හඳුන්වන්නේ කවුද කියලා 16 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒ තමයි සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් හඳුන්වනවා මදුපාචිකා කියන ගෞරව නාමයෙන්. ප්‍රශ්නාංක 16 අහලා තියෙනවා පළමු නාගරීකරණයට අයත් නගර දෙක වන්නේ කුමක්ද? ඔබ දන්නවා පළමු නාගරීකරණය හා දෙවන නාගරීකරණය ගැන අපි කතා කරනවා. එතනදී පළමු නාගරීකරණයට අයිති නගර දෙක තමයි අනුරාධපුර සහ මාගම කියන නගර දෙක. ප්‍රශ්නාංක 18 දෙවන විමල ධර්මසූර රජතුමා මෙරටට උපසම්පදාව වැඩම කළේ කුමන රටකින්ද? ඔබ දන්නවා මෙරටට උපසම්පදාව ගෙනීම වැඩිපුරම සිද්ධ වුණේ බුරුමෙන්. එකම එක රජෙක් විතරක් උපසම්පදාව ගෙනෙනවා සියම් දේශයෙන්. දන්නවා ඔයගොල්ලෝ අනිවාර්ය උත්තරේ දන්නවා. ඒ තමයි කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා විසින් තමයි 1753 දී උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා සියම් දේශයෙන් මෙරටට වැඩම කරලා උපසම්පදාව ගෙනෙන්න කටයුතු කරා. නිසා මේ 18ට උත්තරය වෙන්නේ බුරුම කියන පිළිතුර. 19 මහනුවර රාජධානිය ස්වාධීන බවට පත් කළේ කවුද? ඔබ දන්නවා මහනුවර රාජධානිය ආරම්භක පාලකයා තමයි සමරත්තුමා තමයි මේක ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරන්නේ. ප්‍රශ්නාංක 20 රදල ප්‍රධානීන් වෙනුවෙන් වෙන් කරපු ඉඩම් වර්ගයේ කුමක්ද? ඔබ දන්නවා මහනුවර පාඩමේ අවසාන කොටස තියෙනවා සමාජ සංවිධානය කියන කොටස. අන්න එතන සඳහන් කරනවා ගබඩාගම් නින්දගම් ආදී වශයෙන්. ගබඩාගම් රජතුමාට අයිති වෙලා තිබේවා. නින්දගම් රජතුමා විසින් රදලින්ට ප්‍රදානය කරපු ඒවා. පරවේනිගම් පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ගම්. විහාරගම් විහාර වලටත් දේවාලගම් දේවාල වලටත් වෙන් කරලා තිබුණා. ඉතින් ඔන්න මේ පේපරේ අපි පළවෙනි ප්‍රශ්න 20 සාකච්ඡා කරලා ඉවරයි. අපි හතරවෙනි කොටසෙන් නැවත හමු. මේ වීඩියෝ එක බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අවත කරන්නත් එපා. ඉතින් අපි නැවත හමු වෙමු. දිනාටම ආයුබෝවන්.